Hello guys, ඔන්න අද ආවිල්ලා තියෙන්නේ කාස්ට් වලව්ව. මේ වලව්ව ප්ලේ කරමු අපි. අපි ඉතින් ස්ටෝරි එකට යමු. මේ විදිහට තමයි ස්ටෝරි තියෙන්නේ. ඔයගොල්ලෝ ඕන ස්ටෝරිය බලන්න. අපි යමු ගේම් එකට. ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අద్භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට්ටුවෙන් ඇතුළට එනකොට මම සීතලක් එක තියාගන්න බැරි පාළු මුදල හැංගීමක් දැනුණලු. අමුතු සීතලක් එක්ක ඊටු ටික ඔයගොල්ලෝ කියව ගන්න. ඉතින් පාළු මූසල හැංගීමක් මේක ස්කිප් කරන් යන් ඊළඟට. මේක ඇතුළට කඩායන වැටලුණු මේක හොඳේ. කඩායන වැටලලු. ඔන්න දැන් අපි ඉන්න තැන ඔයාගේ පළවෙනි පාර්ට් එක බලුවා නම් මේ පාර්ට් එක බලද්දි පළවෙනි පාර්ට් එක වගේමයි මේකේ චූටි අප්ඩේට් තමයි තියෙන්නේ. ඉතින් පොඩි වැඩ්ඩා සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මෙන්න මේකේ තව අප්ඩේට් එකක් අපි ඔයාලට මේ විදිහට මේක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ඩික්ෂනරි අරන් අර කතාව ආයි බලමු. මේ කතාවම තමයි මේකේ තියෙන්නේ. චූටි වෙනස්කම් තමයි මේකේ තියෙන්නේ මේ අප්ඩේට් එකේ. හරි අපි දැන් මේ පොත ගමු. මම වේ බලව්වේ අභිරහස හොයාගන්න. ඒත් මාව මෙතන දඟලක් දාලා බැඳලා හිර කරා. ඒ සීන් එක තමයි තියෙන්නේ. ඉතින් මේ නාගමුණගලට තියන්න තියෙන කාසි 12 අපි ඒ කාසි 12 පළවෙනි පාර්ට් එකේ තියුවා. ඉතින් අවසානට ඔයගොල්ලන්ට අද මම මැජික් එකක් පෙන්නනවා. මැජික් එකක් හොඳේ කාටවත් බෑ. ඉතින් පොඩි වැඩට විතරයි පුළුවන්. හරි අපි එහෙනම් දිනපොත ඔන්න ඔහේ තියලා අපි යමු පාර්ට් එකට. ඔන්න චුට්ට වෙලාවක් ඉන්න මොකද මේ චූටි වෙලාවක් ඉන්නවනේ මේකේ චුට්ට මේ අප්ඩේට් කැලේ තියෙනවා ලෝඩින් වෙන්න ඕනි ඊළඟ පාර්ට් එකට යන්න. ඉතින් ඔහම ලෝඩින් වෙනවා. බණ්ඩ ලෝඩින් යන්කෝ. ලෝඩින් වෙන හැට අන්න ඕන්න අපි ආවා. මෙන්න මෙතෙන් තමයි අපි කඩායට වැටනේ. ඉතින් මෙන්න මෙතන යතුරු තියෙනවා. අපි යතුරු අරන් ඉක්මනට මේක අරගෙන එළියට යමු. හරි ගායිස් ඔන්න අපි යතුරු ගත්තා. දැන් අපි ඔන්න ලොක් එක කඩන්න හදන ඊසි මේ හොඳේ ඊසි. ඔන්න අපි දැන් ලොක් එක කඩනවා. කැඩුවා ලොක් එක කැඩුවා. හරි අපි මෙන්න මෙතන තියෙනවා නිදන් වලට පොත. නිදන් වලට පොතත් අර තියෙන මේ තේවිනි මාලේ නාගමනවල. ඔක් ග්‍රැමෆෝන් එකනුත් අපිට අහන්න පුළුවන්. හරි කොහොමද යන්න යකුඩ බිල්ලක් දවන්නේ. මං එන්නේ නැති බිල්ල. අනේ මන් දන්නේ ඔන්න මෙතන කාසියක් තියෙනවා. ශාපලත් කාසිය. ඔන්න දැන් ඔන්න අපේ ප්‍රත්තා මම මංගල කාසිය එකතු කරගන්නවා. හරි ඊළඟට මේක මොකද්ද? මේකත් කාසියද? අනේ ඔන්න ඉතින් අපි යතුරත් එළිය දාගෙන මේකේ අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් පුටු ගාව කාසියක් හැවෙනම දිනවා. මෙන්න මේ අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. බලන්නකෝ ගයිස් මේ කුකුල් පහන මේ රූප කැලි තුනකුත් තියෙනවා. කුකුල් පහනකුත් තියෙනවා. හරි යක්කනේ ස්ටෝන් පෙට්ටිය උඩින් ආවේ. ගල් පෙට්ටිය උඩින් ආවේ. නෑ මොකක් කරන්නේ. අපි යමු එහෙනම් ඉස්සරහට. මෙන්න එතන කෝබා එකයි මිටිල් මොකද්ද මේ ලීයයි තියෙනවා. මෙන්න කාසියකුත් තියෙනවා. හරි ඇල්ල බලමු මේවා නැහැ. මෙතන තියෙද? නැහැ මෙතන නැති වේ. නෑ. හරි ගායිස් අපි ඔන්න කෝබා එක අරන් මේක කඩාගමු. මේකත් කඩාගමු. next one මොකද යකෝ බෑග් ස්පූන් ඒ වරෙන් ඒ වෙද්ද ඕන අපි මේ කඩාගමු. එන්නේ ආයෙ ආවා. මේ තාමත් චූටි ලැක් පාරවල් තියෙනවා. කමන්නේ ඒවා දාලා නැහැ අපිට. අපි ගේම් එක ගහලා මේක දිනන්න තමයි ඕනේ. හරි ඊළඟ එකත් ගලව ගමු අපි. ඊළඟ එකත් ගලව ගමු. මෙන්න මෙතන තමයි මොකද? ඔය බලන්නේ ලුයි කෝබාරුයි දෙකම ඇවිල්ලා. මොකද ළඟට ගිහලා තියන්ත. හරි ගයිස් ඔන්න ඔකත් ගලවගෙන අපි යමු ඉස්සරහට. කෝබා එක ඕනේ නැහැ. මෙතන මිටි ඉතුරු කැලේ තියෙනවා. මේ හරියට ඇති. බලමු කාසියක් තියෙද කියලා. නෑ කාසියක් නෑ. අරක ඇතුලේ ගිහලා බලමු. හරි පෙළ අස්සෙත් කියන්න ඕන එක. මේකේ තියෙද? නෑ බම් රෙද්ද? නෑනේ. නෑ. හරි ගායිස් අපි ඉක්මනට යමු. ඔන්න පාස් මෝඩ් එක දාලා තියෙන දැන් අපි සද්දෙ රෙඩි කරගමු. සද්ද වැඩි කරගත්තට ඉතින් ඔයගොල්ලෝ සද්ද එහෙම තමයි. හරි ගායිස් අපි යමු. මෙන්න දැන් තියෙන තැටිය. මේ යකඩ තැටියද මේ ප්ලාස්ටික් තැටිය බෑනේ. මොකක්ද මේ තියෙනවනේ පාඩම. අන්න කාසියක් තිබ්බා අර කාසිය. ඒක ගත්තේ නෑනේ ඉතින් අපි. මන්නේ. හරි මෙන්න මේ යට කැල කරලා ඔක්කොම යනවා අස්සර දැක්කයි. අපි අර කාසිය දෙකක් තරන් යමු. අදන කාසිය තිබ්බා. මට බෑ මං. ඒ කාසිය. හරි ගායිස් ඒ කාසිය අපි පස්සේ ගමු. ඔන්න ඔය විදිහට අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ තැටිය දාගමු මේ ග්‍රැමෆෝන් එකට අපි දැන් මේ කරකෝ ගමු. කරන්ට. ඔයගොල්ලෝ පේන වැඩි රතු පාට මේ හැපෙන්නනවා කියන්නේ අනිවාර්යෙන්. අර ආච්චියදී උතන අපි දැන් කාසි පහ එකතු කරලා ඉක්මනට යමු අපි මේ කාසි පහ දාලා එන්න.
ක්ෂණික පාස් මෝඩ් දාලා තියෙන්නේ සිය කඩාගෙන යන ක්ෂය මට සිරි ආච්චියේ පෝච්චියේ රම්බන්ට කෑ ගහනවනේ ඒ ඵලයන් බං යන්න බලපන් මේක කෑ ගහනවා මේ මොකද මේක රැස්පොට් අයිද කොහෙද මගේ නිදාන මොකක් කරන්නේ පොරෙක් ඇවිල්ලලු හරි ගායිස් ඒව ඕනේ ඔන්න කාසියක් දාලා අපි අරට යන් තව කාසි ටිකක් තියෙනවා හරි ගයිස් කොහමරි දන්නවනේ මගේ ටාගට් එක කොහමරි මං ගේම් ප්ලේ එකක් විනාඩි 11කට අඩුවෙන් තමයි මොකද මගේ ආසමාංකය 11කට අඩුවෙන් තමයි කොහමරි ඒක ඉවර කරගන්න බලමු අපි 11කට කලින් වෙන ඉවර කරගන්න හරි ගයිස් ඔන්න ඉතර තව කොයින් එකක් 6 වෙනි කොයින් එක මේ හරි කොයින් එක තිබෙ මෙතින් හරි ඒකත් හරි අන්න අතන කාසිය තියෙනවා අතන කාසිය තිබෙ නේද පස්සේ ගමු දැරලා බලමු කාසි තියෙනවද කියලා. එන්න පුළුවන් බොහෝ විට. මේ කාසියක් තියෙද? කොහමද ආච්චි අම්මේ. ඒක හිතුණා. හරි. ඩෝ. කෙඩිය නේද? කෙඩිය නෑ. මේක තියෙනවා. මැනිකෝ ඕනේ. හරි guys, තව කාසියක් හොයන අපි එනවා අයියෝ මන් දන්නේ මල කරදරේ කමන්නේ අපි ඉක්මනට යමු. කාසි හදලා දාමු අපි. එතන තව කාසියක් තියෙන නියමයි කාසි 7-5යි. ෆුල් ප්‍රෝ ගත්තා දැන් අපි අයින් යමු කාසිය මේව කරගන්න හරි ගයිස් එකයි සෙකන්ඩ් වන් දෙකයි තුනයි හතරයි හරි අපි ඔන්න නිව් අප්ඩේට් එකත් ගැම්මට ඉවර කරන්න හදන්නේ ඒ නිසා ලයික් පාර කමෙන්ට් පාර දායන යංගෝ ගැම්මට අදන කාසිය තිබ්බා අදන කාසිය තිබ්බ නේද උඩ කාසිය හරිම අමාරුයි ඉක්මනට බේත් හොයාගන්න ඕනේ මන් දන්නේ ෆුල්ලි දැන් අර කාසියත් ගමු ඉතින් ඒක වැඩි කරගන්න බෑ ඊට ඉස්සෙල්ලා යමු ඒ මොන රෙද්දද මන් දන්නේ මගස් මොකුත් නෑ ගයිස් ඔන්න කාසිය නියමයි ගයිස් අන්න හරි ගයිස් ලීවර් එක තියෙන ගැම්මට දැන් අපිට බඩු දෙති ඔක්කොම හරි තව එක කාසියක් යමුනා නම් වැඩේම එළම ගොඩම කිරිම යෙල්ල කිරි කොහෙද මං කාසිය තිබ්බේ මේ තිබ්බ කාසිය අමතක වෙනවනේ කොහෙද මං කාසිය තිබ්බේ අර කැඩුනේ හරි නියමයි ගයිස් එන එකත් හරි එහෙනම් ගැම්මට අපි කාසි 12 එකතු කරගත්තා සෙනගයන් ඔන්න මම කිව්වා වගේ අපි විනාඩි 11කට කලින් මේක වීඩියෝ එක ඉවර කරනවා හරි ගේම් ප්ලේ එක දන්නවනේ පොඩි වැඩක් කිව්වම ගමේ පොඩි උනුත් සල්ති කරන් ඉන්නේ පොඩි විතරයි හොඳේ ලොකු මෙච්චර ගහ ගන්න බෑ මට ආන තියනවා ඒත් මං ගහ ගන්න යන්නේ අපේ අම්මා කියලා දෙන ගහ ගන්න එපා කියලා කවන්නේ ඔන්න ඉතින් යනවා කෑගව ලීවර් ඇද ගන්න ඕනේ ඊට හරින් උඩ නැග්ග ලීවර් ඒ වරින් අඩෝ මේ කරගෙන නැවියන්කො ලොම්මට මං ඉපන් එදිදනම් මට සිටි එකක් ගැහුවා ඉවරතුම ඉක්මනට ඉවරනේ හරි නියමනියනේ මේ කරගත්තා ඒ ඵලයන්කො හරි ගයිස් මෙතන ලීවර් දාගමු මේක මෙතන දාගමු අඩෝ මේ සීන් හුල්ලි හස්සේ අර කකෙලීද ඒ තපාරගේ මොකද බං යාසර ඔන්න පුළුවන් අන්න දැක්කනේ බං අන්න එකයි මැජික් එක මම වෙන්නනක මැජික් එක දැන් ගායිස් ඔන්න අපි නිදානේ හොයාගත්තා විනාඩි 11කට කලින් වීඩියෝ එකක් ඉවර කරා ගැම්මට එන සබ්ස්ක්‍රයිබ් පාර දාගන්න අපි ඔන්න නිදානේ හොයාගත්තා ගැම්මට මැජික් එකක් කරලා මැනික දැම්මෙත් නෑ මේ ඉන්නේ අර යෝධයා ඕක දැම්මට කෙරිනවා මම දන්නවනේ අම්මට සිරි කෙරියා ඔන්න to be continue කියලා වැටෙනවා ඒ කියන්නේ තාම අප්ඩේට් එකක් වුණාට තව පාර්ට් එකක් ඇති කමෙන්ට් නෑ ගයිස් ලයික් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිත් අයන්ට ෂෙයා කරන්න අපි ඔන්න යා ගුඩ් බයි